අපි බලමු ඕලෙවල් ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100 හැදෙන්නේ කොහොමද කියලා. සාමාන්‍ය පෙළ නැත්නම් ඕලෙවල් ගණිතය කියන්නේ පැය 5ක ප්‍රශ්න පත්‍රය. මේ පැය 5 හැදෙන්නේ ඔයාලට ලැබෙන පළමු පත්‍රයක්. පැය 2ක ඔයාලට ලැබෙන දෙවන පත්‍රයක්. ඒක පැය 3ක එකක්. එතකොට මේ පැය 2 පළමු පත්‍රය කොටස් දෙකකට බෙදෙනවා. A කොටස සහ B කොටස. ඒ වගේම දෙවෙනි පත්‍රයත් A කොටස B කොටස ලෙස කොටස් දෙකකට බෙදෙනවා. අපි ගත්ත දින පළමු පත්‍රයේ A කොටස සමන්විත වෙන්නේ කෙටි ප්‍රශ්න 25කින්. B කොටසේ තියෙනවා ව්‍යුහගත ප්‍රශ්න 5ක්. ඊළඟ දෙවෙනි පත්‍රය ගත්තාම A කොටසට අයිති 1 සිට 6 දක්වා ප්‍රශ්න. B කොටසට අයිති 7 සිට 12 දක්වා ප්‍රශ්න. 1 සිට 6 දක්වා ප්‍රශ්න 6කින් ඔයා ප්‍රශ්න 5ක් තෝරලා ලියන්න ඕන. 7 සිට 12 දක්වා ප්‍රශ්න 6නුත් ඔයා 5ක් තෝරලා ලියන්න ඕන. එතකොට මේ වලට අපි ලකුණු වෙන විදිහට බලමු. මෙන්න මේ ඒ කොටසේ කෙටි ප්‍රශ්න 25ට ඔයාලට ලැබෙනවා කියලා කියනවා ලකුණු 50ක්. ඒකට ලකුණු දෙක ගන්න. බැත්තට එහෙම නෙමෙයි, ඇත්තට මේක බෙදිලා එන්නේ. ඊට පස්සේ B කොටසේ ව්‍යුහගත ප්‍රශ්න 5ට ඒකට ලකුණු 10 ගන්න ලකුණු 50ක් ලැබෙනවා කියලා කියනවා. ඊට පස්සේ දෙක පත්‍රය 1 සිට 6 දක්වා ප්‍රශ්න 5ක් තෝරන්න ඕන. ඒකට ලකුණු 10 ගන්න 5ක් ලැබෙනවා. ප්‍රශ්න 5ට ලකුණු 10 ගන්න 50ක් ලැබෙනවා. එතකොට ප්‍රශ්න 5ට ලකුණු 10 ගන්න ලකුණු 50ක් ලැබෙනවා. එතකොට මෙතන සමස්ත ලකුණක් විදිහට ඔයාලට ලකුණු 200ක් තියෙනවා. මේ ප්‍රශ්න තේරෙන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඔයාලට 1 2 3 4 5 6 කියන ප්‍රශ්නයි. ඊට 7 8 9 10 11 12 කියන ප්‍රශ්න වලින්ුයි ඔය එක පෙළට මෙහෙම එකේ ඉඳන් 10 වෙනකන් ලිව්වා කියලා හරියන්නේ නැහැ. එහෙම ලිව්වොත් ඔයාලට වෙන්නේ ඔයා පළවෙනි ප්‍රශ්න 6න් 5ක් තෝරලා තියෙනවා හරිය ලියලා. හැබැයි ඊළඟ ප්‍රශ්න 6න් ඔයා තෝරලා තියෙන 4. ඒතකොට නිකන් මේක සැලකෙන්නේ ඔයා ප්‍රශ්න 9කට උත්තර ලියපු පේපරයක් ඉතින්. ප්‍රශ්න 9කට මොනක් උත්තර ලියපු ප්‍රශ්න පත්‍රයක්. ඒ නිසා මේ වගේ 11 12 දෙකක් අතරින්න බෑ. ඔයාලට අතරින්න පුළුවන් දෙකෙන් එකක් පමණයි. මම දැන් මෙතන කිව්ව ලකුණු 50 ගානේ 4ක් 200ක් හැදෙනවා කියනවා. මේ 200න් ලකුණු දෙන්නේ නැහැ. මේ 200 ප්‍රතිශතාත්මක අගයක් කරගන්නවා අපි 100න් පංගු කරලා උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු 200 ලකුණු 90ක් තිබ්බනේ. ඒතකොට ඔයාලට 100න් ලකුණු 45ක් තමයි ලැබෙන්නේ. එතකොට ඇත්ත ලකුණු අපි බලමු. සත්‍යම ලකුණු බලමු. ඔයාලට මේ කෙටි ප්‍රශ්න 25ට ඒකට හම්බෙලා තියෙන ලකුණු 50ක් නෙවෙයි ලකුණු 25ක් වගේ. ව්‍යුහගත ප්‍රශ්න වලට හම්බෙලා තියෙන ලකුණු 25යි. මේ කෙටි ප්‍රශ්න වලට හම්බෙන්නේ ලකුණු 5 ගානේ 5ක් ලකුණු 25යි. ඊට පස්සේ මේ දෙවෙනි පත්‍රයේ B කොටසට හම්බෙන්නේ
ලකුණු 5 ගානේ 5ක් ලකුණු 20. අන්නේ ආකාරයට තමයි ලකුණු 100 සැකසෙන්නේ. ඒ කියන්නේ හරියට ඔයා මේ කෙටි ප්‍රශ්නයකට වාර්තා කරන්න එක ලකුණක් වගේ. ඊට පස්සේ ව්‍යුහගත ප්‍රශ්නය කියලා කියන්නේ පේපරේම මුද්‍රණය කරන ප්‍රශ්නය, ප්‍රින්ට් කරන ප්‍රශ්නය. එතකොට ඔයා ඒ පේපරේ ගෙදරන් යන්නෙත් නැහැ. ඔයා මේ පේපරේ ලැබෙන සලස්වන්න ඕන පාසල් විභාගයෙන් පාසලට, රජ විභාගයෙන් නම් ඔය විභාගයෙන් රජයට ලැබෙන සලස්වන්න ඕන. ඔයාට මෙන්න මේ මුද්‍රිත ප්‍රශ්න පත්‍රය නම් ගෙදරන් යන්න පුළුවන්. මොකද ඔයාගේ උත්තර පත්‍රය විතරයි අමුණන්න ඕන. එතකොට ව්‍යුහගත කොටසේ ප්‍රශ්න පහ ගත්තොත් ව්‍යුහගත කොටසේ තියෙනවා කොටස් වශයෙන්. කියන්නේ ව්‍යුහගත කොටසේ එක ප්‍රශ්නයක කොටස් 4ක් වගේ තියෙනවා. සමහරවිට කොටස් 5ක්. එතකොට එහෙම ගත්තාම මේ ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ ලකුණු 5 බෙදී ගිහිල්ලා තියෙන්නේ කොටස් ප්‍රශ්න 4. එහෙනම් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ 10 වසර පළමු වාරයේ සිට ප්‍රශ්න පත්‍රයේ සැකසෙන්නේ. 10 වසර පළමු වාරයේ සිට O level දක්වා නැත්නම් සාමාන්‍ය පෙළ දක්වා. හරි. ඊට අපි චුට්ටක් බලමු. ඔයාලට 9 වසර ලකුණු ලැබුණේ කොහොමද කියලා. ඔයාලට 9 ශ්‍රේණියේ 3 වෙනි වාරයේ දක්වා 9 වසර 3 වාරයේ දක්වා ලකුණු ලැබුණේ මේ විදිහට. ඔයාලට හම්බුණා එහෙදි එක පත්‍රයක් සහ දෙක පත්‍රයක්. එක පත්‍රය කෙටි ප්‍රශ්න 20ක් සහිත පත්‍රයක්. එතකොට එක ප්‍රශ්නයක ලකුණු දෙක ගානේ ඔයාලට ලකුණු 40ක් හම්බුණා. දෙවෙනි පත්‍රයට ලකුණු 60ක් හම්බෙන්නේ. එතකොට සමහර අවස්ථාවලදී සමහර පාසල්වල හෝ සමහර ලාට කලාවෙන් හරි ප්‍රශ්න පත්‍රයක් දෙනකොට ඒගොල්ලෝ එක විදි අනුගමනය කරනවා. සමහරවිට එක ප්‍රශ්නකට 10 ගාන දීලා ප්‍රශ්න 6ක් ලියන්න කියලා කියනවා. ඒත් හැබැයි බහුතර අවස්ථාවක පාවිච්චි කරන ක්‍රමය තමයි පළමු ප්‍රශ්නේ අනිවාර්ය කරලා ඒකට ලකුණු 16ක් පිළිගන්න. ඊට පස්සේ තවත් ප්‍රශ්න 4ක් වලින් බලාපොරොත්තු වෙනවා 11 ගානේ 4ක් ලකුණු 44ක් ගන්න. අන්න ඒ ආකාර ලකුණු 60ක් දෙනවා. එතකොට 9 වසර 3 වෙනි වාරයේ දක්වාම ඔයාලට ගණිතයේ ප්‍රශ්න පත්‍රය ලැබුණේ පැය 2ක් තියෙන ප්‍රශ්න පත්‍රයක් විදිහට. හැබැයි 10 වසර පළමු වාරයේ දා එකපාරම පැය 5ක ප්‍රශ්න පත්‍රයකට මාරු වෙනවා. හරියට ගත්තොත් නිකන් දෙගුණයකටත් වඩා වැඩි ගන්න. 2.5ක්. එතකොට මෙතනින් මේ දේවල් තේරුම් ගන්න පුළුවන්. ඔයාලට කලින් ලැබුණාට එක ප්‍රශ්නයකට ලකුණු 2ක්. 10 වසර පළමු වාරේ නම් ලැබෙන්නේ එක ප්‍රශ්නයකට ලකුණු 1යි. ඉතින් ඔය විදිහට 10 වසරේ ඉඳන් හරියට විභාගයට සෝදානම් වෙන්න.